තෙරුවන් සරණයි සෑම දෙනාටම. මම අද ඔයාලා එක්ක අලුත්ම ස්ථානයකින් ඔයාලා හමුවට ආවා. බලන්න වටේ මේ සුන්දර ස්ථානයක්. ජීවිතේ අපිට යා යුතු සුබම සුන්දරම මඟ කියා දෙන උතුම් ස්ථානයක් වන ධර්මයයි ඔබයි ජේතවනාරාමයයි කියන උතුම් ආධ්‍යාත්මික ගුණයෙන් හෙබි ලස්සන සුන්දර ස්ථානයක මා මේ මොහොතේ රැඳී සිටින්නේ. ඇත්තටම ධර්මයෙන් අර්ථයෙන් පෝෂණය වුණ උතුම්ම ස්ථානයක්. ඒ වගේම දරුවන්ට රැකවරණය අධ්‍යාපනය සියලු කටයුතු සලසා දෙන උතුම්ම ස්ථානයක් විදිහට මේ ධර්මයයි ඔබයි ජේතවනාරාමයයි කියන උතුම්ම ආධ්‍යාත්මික ස්ථානය හඳුන්වා දෙන්න පුළුවන් කියලා තේරුම් කර නොහැකි. ඇවිදිලා ඒ ස්ථානයේ කටයුතු වලට සම්බන්ධ වෙලා බලන්න ඕනේ කුමක්ද මේ ස්ථානයේ සිදුවෙන්නේ කියලා. ඇත්තටම මිනිස්සෙක් වෙලා අපි මේ ජීවිතේට මේ මනුස්ස ලෝකෙට පාතබපු ඒ මනුස්ස ආත්මයේ උතුම්ම හරය ලෝට විදහා දක්වන උතුම් ස්ථානයක් ලෙස මේ ධර්මයයි ඔබයි ජේතවනාරාමයයි කියන ස්ථානය පෙන්වා දිය හැකියි. බලන්න මේ ස්ථානයේ තියෙන සුන්දරත්වය. නැරඹීමට සුදුසු බොහෝ තැන් ඇත. මේ ස්ථානයට ආවහම මිනිසයාගේ මනස ඇත්තටම බොහොම සුන්දර අදහස් වලින් පිරී මනස සංසුන් වෙනවා, සුවපත් වෙනවා. මේ ස්ථානයේ කරන සියලු කටයුතු හරියට නිසියාකාරව පිළිවෙලට කරන අන්දම දැක බලා ගැනීමට ඔබ සැමට මේ ස්ථානයේ සහභාගී වෙලා එය බලා ගැනීමට හැකියාව උදා කර දී තිබෙනවා. මේ විශ්වයේ සුන්දරම ස්ථානයක් වන මේ ධර්මයයි ඔබයි ජේතවනාරාමයයි කියන ස්ථානය ඇත්තටම ගොඩාක් වටිනවා. මේ ස්ථානයට ඇවිදilla ඔබගේ ආධ්‍යාත්මිකත්වය ධර්මයෙන් අර්ථයෙන් පෝෂණය කර ගන්නා ලෙස මා ඔබ සැමගෙන් ඊටාම ආදරයෙන්, ගෞරවයෙන්, දයාවෙන්, මෛත්‍රියෙන්, සෙනෙහසින් යුතුව ඉල්ලා සිටිනවා. ඉතින් ඔයාලට මේ ස්ථානයේ සිදුවෙන යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳව මම පැහැදිලි කරන්නම්. මල් පූජා කරන ස්ථාන, මේ වගේ ස්ථාන බොහෝ මේ ස්ථානයේ සකසා තියෙනවා. උතුම් ධර්මයට අනුව මේ ස්ථානයේ සියලු කටයුතු ආධ්‍යාත්මිකව කරගෙන යන පිළිවෙල ඔබ දැක තිබෙනවාද? මේ වගේ ස්ථානයක් මා මේ දැක්කේ පළවෙනි වතාවට. ඇත්තටම මේ වගේ තැනකට සහභාගී වෙන්න මාද ගොඩාක් පින් කර ඇති බව මට වැටහෙන කරුණක්. ඉදිරියට ගොස් පෙන්වන්නම් ඔබට මේ ස්ථානයේ ලස්සන සුන්දරත්වය. මේ ස්ථානයේ දර්ශන දේශනමාලා මේ ස්ථානයට එන වාහන බුද්ධානුමාන කටයුතු සඳහා මේ ස්ථානයට ගොඩාක් පිරිස පැමිණෙනවා. දානමය කටයුතු ඉතාම උත්කර්ෂවත් අන්දමින් සිද්ධ වෙනවා.
මා මේ දකින ඔබ සැමට ආරාධනා කරනවා මේ තියෙන්නේ ඉංගිරියේ කීනගහවිල කියන ප්‍රදේශයේ. ඉංගිරියට ආවහම කීනගහවිල බස් එකේ ඇවිදilla ධර්මයයි ඔබයි ජේතවනාරාමයයි කියන ස්ථානයෙන් ඔබට පුළුවන් මේ ස්ථානයට ගොඩ වෙන්න. මේ ස්ථානයේ වැඩ කරන වෙලාවට මම ඔයාලට ලස්සන වීඩියෝ ටිකක් දාන්නම්. එක එක ස්ථාන සකසලා තියෙනවා ලස්සනට. මේ ස්ථානයේ වැඩ කරන පිරිස. ගොඩාක් සුන්දර විදිහට මේ ස්ථානයේ හැම දෙයක්ම පිළිවෙලට සකසලා හැමදේම ඊටාම ධර්මයට අනුව විනයානුකූලව සියල්ල සිදු කරනවා. මා ඔබ සැමට ආරාධනා කරනවා මේ ස්ථානයට ඇවිල්ලා ඔබගේ ආධ්‍යාත්මිකත්වය වර්ධනය කරගන්නා ලෙස. එහෙනම් දැනට මා නවතින්නම්. ඔබ සැමට ස්තුතියි. දිරියදී ශක්තිය දෙන ආදරණීය විශ්වයට ගොඩාක් ස්තුතියි. තව ටිකක් මම ඔයාලට මේ ස්ථානයේ දර්ශන පෙන්නන්නම්. ලස්සන සුන්දර පරිසරයක්. ඇවිදිලා ඒ සුන්දරත්වයේ විඳගෙන උතුම් ධර්මයෙන් අර්ථයෙන් පෝෂණය වෙන ලෙස මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. මේ ස්ථානය ගොඩාක් ව්‍යාප්ත වෙලා ලොකු ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා තියෙන ස්ථානයක්. ඔය මේ ස්ථානයට පැමිණෙන අය තමයි මේ වාහන නතර කරලා තම තමන්ගේ ආධ්‍යාත්මික කටයුතු සඳහා නිරත වෙන්නේ. මේ සුන්දර ස්ථානයක්. මේ ස්ථානයට ආවම මනස බොහෝම සතුටින් සාමයෙන් පිරී ඉතිරී යනවා. ඇත්තටම ධර්මයෙන් අර්ථයෙන් පෝෂණය වෙන්න සුදුසුම ස්ථානයක් කියලා මා ඔයාලා සැමට ප්‍රකාශ කර සිටිනවා වගකීමෙන් යුතුව. ඒ වගේම මේ ස්ථානයේ ඉගෙන ගන්නා අවුරුදු 15ට වඩා අඩු වගේ කුඩා දරුවන් 40කට වැඩි ප්‍රමාණයක් මේ ස්ථානයේ ඉන්නවා. ඒ අයට ගුරුහරුකම් දෙන්න භාෂා 20 ගාණක් වගේ ඒ අය උගන්වනවා. මම ඒ අය කතා කරනවා දැක්කා. කොහොම ඉංග්‍රීසි භාෂාව එහෙම ගොඩාක් ලස්සන විදිහට සුන්දර විදිහට ඒ අය හසුරවනවා දැකලා තියෙනවා. ඒ වගේම ඒ දරුවන් තුර ලොකු විනයානුකූල බවක් මා දැකලා තියෙනවා. ඉතින් ඔබගේ දරුවත් මේ ස්ථානයට යොමු කරගන්න පුළුවන් නම් ඒ තමයි වාසනාව. ඒ තමයි වාස්‍ය. මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා මේ ස්ථානයට ඇවිදලා ඔබගේ ආධ්‍යාත්මිකත්වය පරිපූර්ණ කරගන්නා ලෙස. ඇත්තටම ගොඩාක් සුන්දර තැනක්. පෙර පිනට තමයි මේ වගේ තැන් අපිට ලැබෙන්නේ. මේ ස්ථානයට ඔබ සැමගේ පැමිණීම මා අපේක්ෂා කරමි. ලස්සන සුන්දර පසුබිමක් මත ක්‍රියාත්මක වන මේ වැඩසටහන ගොඩාක් සුන්දරයි. මේ ස්ථානයට අදාළ මේ ස්ථානයේ වටේම ගොඩාක් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ගොඩක් ලොකු පරිසරයක් පුරාවට. ලොකු පරිසරයක් තුළ ලස්සන ඉඳිකිරීම් තව ගොඩාක් මතුවට කළ යුතු ඉඳිකිරීම් බොහෝම තියෙනවා. මේ ස්ථානයේ ඔබගේ සියලු ආධ්‍යාත්මිකත්වය වර්ධනය කරගන්නා ලෙස මා ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් යුතුව ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. මේ ස්ථානයේ අනගාരിക උත්තමාවියන් ගොඩාක් වැඩ සිටිනවා. ඒ අය
ධර්මයෙන් ආර්ථයෙන් පෝෂණය වෙලා උතුම් හික්මීමක් තුළින් මනුස්ස ගුණාංග දියුණු කර ගනිමින් ආචාරශීලීත්වය උපරිමයෙන් වර්ධනය කර ගනිමින් මේ ස්ථානයේ මේ වැඩ කටයුතු කරනවා. ඒ වගේම භික්ෂූන් වහන්සේලා 80ක් පමණ මේ ස්ථානයේ ධර්මයේ ප්‍රචාරණ කටයුතු වල නියැලෙමින් ඒ ධර්මයෙන් ආර්ථයෙන් අප උපාසක උපාසිකාවන් පෝෂණය කරනවා. මේ ස්ථානයේ දෙපිණි අයගේ වාහන සුන්දරත්වය මේ ස්ථානයේ ස්වාමීන් වහන්සේලා ස්ථානයට පැමිණි වාහන දානමය කටයුතු සඳහා දැනටම නවතින්නම් මතුවටත් ඔයාලට මේ ස්ථානය ගැන බොහෝ කරුණු අනාවරණය කිරීමේ අපේක්ෂාවෙන් ඔබ සැමට වාසනාවන්ත ධර්මයෙන් ආර්ථයෙන් යුත් උතුම් නිජ බිමක් උතුම් මේ විශ්වීය පරිසරයක් උදා වේවායි හදවතින් ප්‍රාර්ථනා කරමින් මා ලියන්න වෙනවා. ඔබ සැමට යහපතම සිද්ධ වේවා. තෙරුවන් සරණයි. ආදරේ සැමට.